කට් ඔෆ් මාක්ස් දෙන්න කලින් දවස් කීපයකට කලින් කොහොමද කට් ඔෆ් මාක් එක දැනගන්නේ කියලා. යාළුවෝ 4 දෙනෙක් සෙට් වුණා නම් වැඩේට ඇති. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මොනවාද ලබන සතියේ අඟහරුවාද වගේ වෙනකොට සඳුදා අඟහරුවාද වගේ වෙද්දි මේක try කරලා බලන්න. සඳුදා අඟහරුවාද වගේ දවස්වල EPS topic account කියලා ඔයාලා දෙයක් දන්නවනේ. ඔය සාමාන්‍යයෙන් කොරියන් exam කරන කට්ටිය exam කරලා ඉවරුනාට පස්සේ හදනවා EPS account එක කියලා එකක්. අන්න ඔය EPS account එකෙන් තමයි අපි ඔය මේ cut off mark එක අල්ලා ගන්න හදන්නේ. මේ ක්‍රමයේ 100%ක් සාර්ථකයි. මේ ඔයාලට හරිම cut off mark එක දැනගන්න පුළුවන්. මුලින්ම ඔයාලා 185ක් ගත්ත යාළුවට කියන්න EPS account එකක් හදන්න කියලා. EPS topic account එකක් එයාට create වුණොත් ඒ කියන්නේ එයා විභාගේ පාස් කියන එක. හරි. සාමාන්‍යයෙන් EPS account එකක් හදන්න පුළුවන් විභාගේ පාස් වෙන කට්ටියට විතරයි. හරිද? විභාගේ පාස් වුණොත් විතරයි ඔක මේ කෙනෙකුට විතරයි හදන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න ඕනේ 185ක් කියන යාළුවට මුලින්ම account එකක් හදන්න කියලා. එතකොට එයාට account එකක් හැදුනොත් අවුලක් නැහැ. හරි. ඊට පස්සේ කියන්න 180ක් ගත්ත යාළුවටත් account එකක් හදන්න කියලා. හරි. එයාටත් හැදුනොත් ඒත් අවුලක් නැහැ. ඊළඟට 175ක් ගත්ත යාළුවටත් කියන හදන්න කියලා. එයාටත් හැදුනොත් ඒත් අවුලක් නැහැ. 170ක් ගත්ත යාළුවටත් කියන්න හදන්න කියලා. සමහර විට 170ක් ගත්ත යාළුවට account එකක් හදන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ cut off mark එක මොකද? cut off mark එක වෙන්නේ 175. හරි. සමහරවිට 170 යාළුවගේ account එක create වුණොත් ඊළඟට ඔයා තමයි 165ක් ගත්ත යාළුවෙක් පොඩක් හම්බෙලා බලන්න 165 ගත්ත යාළුවටත් ඕක හදන්න පුළුවන් දෙක. එයාට 165ක් ගත්ත යාළුවට ඕක හදාගන්න බැරි වුණොත් cut off mark එක වෙන්නේ 170. ඒ කියන්නේ EPS topic exam එකේදී cut off mark එක විදියට එන ලකුණ තමයි EPS topic account එකක් හදන්න පුළුවන් වෙන ආවම ලකුණ. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි ඔයගොල්ලොන්ට cut off mark එක දවස් කීපයකට කලින් දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය කට්ටිය ඉතින් සමහර අය exam ඉවරුන දවසට පහුවදාම මේ ඔන්න මේ cut off mark එක 180යි 175යි කියලා කියනවනේ. ඒව නම් ඉතින් අර කට්ටිය නිකන් කියන බොරු කතන්දර. එයාලා අර හිතු මතේ කියන දේවල්. මේ ක්‍රමේ සාමාන්‍යයෙන් සාර්ථකයි. හරි මේක සාර්ථකයි. සාමාන්‍යයෙන් ඔය මේ කට්ටිය ඔහොම cut off mark බලනවා. ඒත් හැමෝම දන්නේ නැහැ. ඕක තමයි cut off mark එක බලා ගන්න තියෙන ට්‍රික් එක ඉතින්. හරි. ලේසිම ට්‍රික් එක සහ සාර්ථකම ට්‍රික් එක ඕක. ඒකදී යාළුවෝ 4-5 දෙනෙක් සෙට් වෙන්න ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් සෙට් කරගන්නකොට 185ක් තියෙන යාළුවෝ දෙන්නෙක් විතර සෙට් වෙන්න. 80ක් තියෙන යාළුවෝ දෙන්නෙක් විතර සෙට් වෙන්න. 75ක් තියෙන අය දෙන්නෙක් විතර සෙට් වෙන්න. 70ක් තියෙන අය දෙන්නෙක් විතර සෙට් වෙන්න. හරි ඔක්කොම 100 ගන්න. හොඳේ. මේ නිකන් 70 ගන්න වැඩක් නැහැ කොහොමත් ෆේල්නේ. අර සමහර අයගේ අර ෆෝන් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් හරි නැත්නම් ෆෝන් එකේ අන්තර්ජාල සම්බන්ධතාවල මොකක් හරි ගැටලුවක් හරි තියෙනවා නම් සමහරලාට හැදෙන්නේ නැතුව තියෙනවා. එහෙම හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අර යාළුවෝ දෙන්න වගේ සෙට් වුණා නම් එතකොට අර යාළුවෝ 7-8 දෙනෙක් සෙට් වුණාට පස්සේ හරියටම තීරණය කරගන්න පුළුවන්. නැත්නම් සමහරලාට අර 175ක් ගත්ත ළමයි EPS topic account එක හදනකොට එයාගේ අර ෆෝන් එකේ මොකක් හරි ගැටලුවක් නිසා account එක මේ හරියට හදාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට කට්ටිය තීරණය කරගන්නවා ඔන්න 180 තමයි cut off එක කියලා. ඒ නිසා අර ඒ අවදානමත් වළක්වාගෙන අපිට නිවැරදිම තොරතුරක් ගන්න ඕනේ නිසා පොඩ්ඩක් අර පිරිසක් එකතු වුණොත් ඕක වැඩේ හරියටම කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් යාළුවෝ 7-8 දෙනෙක් එකතු කරගත්තොත් ඔයාලට ටක්කෙට මොක හරියටම දැනගන්න පුළුවන්.